වැව් එල්ලංගා පද්ධති ගැන කතා කරනකොට ලෝක උරුමයක් බවට පත් වූ එල්ලංගා පද්ධතියක් මේ උඩ කඩවල වැව් එල්ලංගා පද්ධතිය. පළුගස්සව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මේ උඩ කඩවල වැව් එල්ලංගා පද්ධතිය එකින් එකට ඈඳුණු වැව් 7ක් තියෙනවා. මේක ඊටා කාලාන්තරයක් තිස්සේ ආවායි කියන එක තමයි ප්‍රදේශවාසී ගොවි මහතුන්ගේ අදහස විශ්වාසය සහ ඔවුන්ගේ ඇදහිලි පුද සත්කාරات එක්ක ඔවුන් කියන කතා ඇසුරේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ එල්ලංගා පද්ධතියේ වැව් 7 පෝෂණය වෙලා තියෙන එකිනෙකට. සාමාන්‍ය අපි කවුරුත් දන්නවා වැවකට පිටවාණක් තියෙනවා. බොහෝ වෙලාවට වැව විශාල නම් පිටවාන් 2ක් තියෙනවා. නමුත් උඩ කඩවල මේ වැවේ පිටවාන් 3ක් තියෙනවා. මේක තමයි වැදගත් වෙන්නේ. වාහන් ඇලක් තියන්නේ වැඩි වතුර ටික එළියට දාන්න. හැබැයි ඒ වාහන් ඇලේ වතුරත් එක්ක පෝෂණය වෙන එල්ලංගා පද්ධතියක් නිර්මාණය වීම ඉතා වැදගත් වෙන මේක පරිසරයත් එක්ක බැඳුණු සාම්ප්‍රදායික දැනුම උපයෝගී කරගත්ත අවස්ථාවක්. උඩ කඩවල වැවට ගමේ උදවිය පවා කියන්නේ තරමක වැස්සක් වැටුනොත් එක වංගියේම බෑකන්ද මට්ටමට දියවර පිරෙනවයි කියලා. ඒ කියන්නේ මේ නිම්නයේ ඊටා සාරවත් විදියට දියවර ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන රටාව නැත්නම් මේකට කියනවා පිහිටි පොලේ හැඩනිල බලනවයි කියලා. මෙන්න මේ පිහිටි පොළවේ හැඩනිල බලලා ඒකට අනුරූපව අපේ ඇත්තෝ සාම්ප්‍රදායිකව වැවහා බැඳුණු අත්දැකීම් එකතු කරගෙන තමයි උඩ කඩවල වැවත් එක්ක මේ වැව් එල්ලංගා පද්ධතිය පවත්වාගෙන ආවේ. ඒකේ වැදගත්කම තියෙන්නේ මේ පරිසරයත් එක්ක බැඳිලා තියෙනවා. වැවකින් වැවකට දියවරින් පෝෂණය වෙනවා වගේම තමයි ගහකොළ ඇතුලේ මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගෙන තියෙනවා.